සසර ගමන කෙළවර කළ අභේරතනාලංකාර තෙරුන් වහන්සේගේ පශ්චිම අත්බවයේ පිය සටහන් අභේරතනාලංකාරය 70 දෙවැනි අණු කොටස. වහරක අරියචින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය ගොඩනගන්න මුල්ගල තියලා ඒ ආරම්භක වැඩ කටයුතු වලට වියපැහැදම් කරලා සහ සම්බන්ධ වෙච්ච ගම්පහ ව්‍යාපාරික ප්‍රසන්න ජයලත් මහතා තමන්ගේ අත්දැකීම් වලින් බිඳක් මේ විදිහට විස්තර කළා. මට උන්වහන්සේ මුලින්ම මුණ ගැහුණේ 1989 ගිහිවතක කටයුතු කරන කාලයේ දඩගමුවේදී. එතකොට අබේරත්න මහත්තයා කියලා තමයි කිව්වේ. ඒ වෙද්දි මට වයස අවුරුදු 21ක් විතර ඇති. මම අපේ නැන්දත් එක්ක බෙහෙත් ගන්න අබේරත්න මහත්තයා ළඟට යනවා. ඒ යන ගමන් එදත් අබේරත්න මහත්තයාගේ විශේෂ හැකියාවන් දැක්කා. උදාහරණ විදිහට මම ව්‍යාපාරවලට යොමු වෙනකොට මහත්තයා මොනවා හරි කරන්න යනවද? ඔයාට මේක කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. ඉඩකඩම් යාන වාහන ගන්න පුළුවන්. ව්‍යාපාර කරන්න පුළුවන්. ඔය ආදී වශයෙන් අබේරත්න මහත්තයා තමයි උපදෙස් දුන්නේ. සමාධියෙන් බලලා ඒ විදියට හැම දෙයක්ම ගලපලා කියනවා. මම ව්‍යාපාර කරන කාලේ දවසක් මහ පුදුම සිද්ධියක් වුණා. ඒ කාලේ මම මේ ගෙදර ඉස්සරහා තියෙන කඩේ තමයි ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ. දවසක් සිකුරාදා දවසක අබේරත්න මහත්තයා මට පණිවිඩයක් එවලා එන්න කියලා ඇහුවා. මහත්තයා සෙනසුරාදා කොහේ හරි යනවද කියලා. එතකොට මම හැම සෙනසුරාදාවකම කඩේට අවශ්‍ය බඩු ගේන්න කල්පිටියේ යනවා. ඒ කාලේ මට පොඩි ලොරියක් තිබුණා. ඕකෙන් පාන්දර 4ට විතර තමයි යන්නේ. ඉතින් මම කිව්වා මම සෙනසුරාදා කඩේට බඩු ගේන්න කල්පිටියේ යනවා කියලා. එතකොටම අබේරත්න මහත්තයා මගෙන් ඇහුවා ඒ යන ගමන නතර කරන්න පුළුවන්ද? ඒ දවසේ යන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. මම කිව්වා ඉතින් ගැටලුවක් නැහැ කියලා. ඔය සෙනසුරාදා කොහොමත් යන්න එපා. කඩේට වෙලා ඉන්න කියලා අබේරත්න මහත්තයා කිව්වම මම ඉතින් නොගිහින් නිකන් හිටියා. හරියට මේ සෙනසුරාදා උදේ 9ට විතර පොලිස් ජීප් එකක් ඇවිත් කඩේ ඉස්සරහ නැවැත්තුවා. මගෙන් නම මොකක්ද කියලා ඇහුවා. මම කිව්වා ප්‍රසන්න කියලා. ඒ පොලිස් නිලධාරීන් ජීප් එක ඇතුලේ හිටපු කට්ටියක් පෙන්නලා මගෙන් ඇහුවා ඒ අයව අඳුරනවද කියලා. මම කිව්වා නෑ කියලා. අද කොහෙවත් යන්න හිටියද? කොහෙද යන්න හිටියේ? මොකෙන්ද යන්න හිටියේ? වාහනේ අංකය මොකක්ද? ඔයාදී විස්තරත් ඇහුවා. මම කිව්වා ඔව් මම කඩේට බඩු ගේන්න කල්පිටියේ යන්න හිටියේ. ඒත් ගියේ නෑ කියලා. ඇයි ගියේ නැත්තේ කියලා ඇහුවා. මට හිතුණා මම ගියේ නෑ කියලා කිව්වා. දන්නවද සිද්ධිය කියලා ඇහුවම මම කිව්වා නෑ කියලා. ඔබතුමාව මකදි මංකොල්ල කන්න මේ අය රැකගෙන ඉඳලා අපි ආයුධත් එක්ක අත්අඩංගුවට ගත්තා කිව්වා. ඉතින් ඒ අය ඒ සැකේ දුරු කරගන්න තමයි මාව හොයාගෙන ආවේ. ඒ අය වාහනේ විස්තර ආදිය ඔක්කොම හරියටම කියලා තියෙනවා. පස්සේ මම කිව්වා ඉතින් මට කරදරයක් අලතුරක් නෑනේ. මට ප්‍රශ්නයක් නෑ. ඔබතුමන්ලා ඕන දෙයක් කරන්න කියලා. ඉතින් අබේරත්න මහත්තයා ඒ සිද්ධිය ඊට කලින් දවසේ දැකලා තමයි කොහෙවත් යන්න එපා කියලා කිව්වේ. ඊට පස්සේ තමයි අබේරත්න මහත්තයා මට නවගුණ යන්ත්‍රයක් හදලා දුන්නේ. ඒ යන්ත්‍රය තමයි තවමත් කරේ දාගෙන ඉන්නේ. තනිකරම රත්තරන් තහඩුවේ ඇඳලා රත්තරන් සුරේක තමයි තෙල් වර්ගයකුත් එක්ක දාලා දුන්නේ. යන්ත්‍රේ පලන්දලා අබේරත්න මහත්තයා කිව්වා මහත්තයා කිසිම දෙයකට බය වෙන්න එපා. මේක දාගෙන ඕනේ තැනක යන්න කියලා. දැන් අවුරුදු 30කටත් වැඩි මේ යන්ත්‍රය දාගෙන උන්වහන්සේ අවසාන කාලයේත් මම මුණ ගැහෙන්න ගිය වෙලාවක කිව්වා විශාල ශක්තියක් තියෙනවා. ඕක කවදාවත් ගලවන්න එපා. කරේම දාගෙන ඉන්න කියලා. ගලවන්නම එපා කියලා තමයි යන්ත්‍රය දැම්මේ. ඇත්තට මේකෙන් පස්සේ මට පුදුම ශක්තියක් දැනුණා. ඒ ශක්තිය මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. නමුත් මහ පුදුම ශක්තියක්. අමුතු බලයක් වගේ මට දැනෙනවා. ඊට පස්සේ මට ඕනෙම දෙයකට මුහුණ දීමේ ශක්තියකුත් ආවා. මට කිසිම බයක් තැතිගැන්මක් නෑ. ඕනේ රැයක ඕනේ දවාලක ඕනේ තැනක යන්න එන්න පුළුවන්. ඒ වගේම තව දවසක් අබේරත්න මහත්තයා කිව්වා මේ යන්ත්‍රය දාගෙන ඉන්නකොට වෙඩිවත් තියන්න බෑ කියලා. ඊට පස්සේ ඒ වගේම සිද්ධියකටත් මට දවසක් මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ව්‍යාපාර කරනකොට තවත් කෙනෙක් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා දවසක් ඔහු ළඟ තිබිච්ච පිස්තෝලයක් ඇදලා අරගෙන මගේ දිහාවට හරවලා එකපාරටම කොකා ගැස්සුවා. කටස් කෑවා. එච්චරයි. පත්තු උනේ නෑ. මම ඇත්තටම ඒ කාලේ ආත්මාරක්ෂක සටන් එහෙමත් හොඳට ප්‍රගුණ කරලා හිටියේ. ඉතින් ඒ නිසා මගෙත් අතපය ඉක්මනින් ක්‍රියාත්මක වෙලා පිස්තෝලය උදුරගෙන ඔහුගේ පැත්තට නැතුව උඩට හරවලා කොකා ගැස්සුවා. එතකොටම පටස් ගාලා පත්තු වුණා. ඉතින් නවගුණ යන්ත්‍රය දාගෙන හිටපු නිසා වෙන්න ඇති අර විදියට මාව බේරෙන්නේ නැත්තේ. අබේරත්න මහත්තයා කියපු දේ එදා ඔප්පු වුණා.
අබේ රතනාලංකාර හිමියන් ගිහිවතක ඉන්න කාලෙත් පැවිදි වුණාට පසුවත් විවිධ තොරතුරු දන්න කියන උදවිය වහරක ගම්පලාතේ වගේම පිටපලාත්වලත් ජීවත් වෙනවා. ඒ වගේ කිහිප දෙනෙක්ගෙන් කැටිකරගත්ත අදහස් අපි මෙම වැඩසටහන් මාලාවේ මීළඟ වැඩසටහන ඔස්සේ ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අබේ රතනාලංකාරයේ 70 වෙනි කොටසට අදාළ දෙවැනි අණු කොටස මෙතකින් නිමාවට පත්වෙනවා. මීළඟට තෙවැනි අණු කොටස සමගින් අපි ඉක්මනින්ම යළිත් හමු යමු. ඔබ සෑම සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි.